අර දෙන්න එක ගමුකෝ අන්‍යෝන්‍ය සබඳතා. ඒකෙදී එක්ක හස්බන්ඩ් වයිෆ් අතරේ සබඳතා. එක්ක යුවලක් වෙන්න යන දෙගොල්ලෙක්. ඔය විදිහේ ගුණාත්මක බව වැඩි කරගන්න. එක්කෝ ඒවා වඩා සුව එකට හරව ගන්න. මොකද්ද වගේ පේන පැති මොනවද ඒකට ගන්න පුළුවන් මැදිහත් වීම ඒ දෙන්නට. මට හිතෙන්නේ දැන් සබඳතා කිව්වම ඒ මාතෘකාවම සාකච්ඡාවක් නෙවෙයි ගොඩක් තැන්වල පවුල් ඇතුලේ පුද්ගලයන් ඇතුලේ ඒක මාතෘකාවක් නෙවෙයි ඉබේ හැදෙනවා ඉබේ හැදෙන එකක් මේන්ටේන් වෙනවා. පවතින එක එක සීමාකාරී දේවල් වලින් කොටු වෙනවා කියන්නේ. ඒක එකිනෙකනාගේ දැක්ම පේන ප්‍රමාණය මත කොටු වීම හැදෙනවා කාලෙත් එක්ක.